तुम्हें पता तो होगा, तुम ही पे मैं फिदा हूँ। तुम्हें है जब से चाहा, हवाओं में उड़ता हूँ। तुम ही मेरे हर पल। හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න ගිය සතියේ ගේන්න බැරි වුණු ලක් එක තමයි මං අද මේ ඉක්මනින්ම අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවද අපි මේ කොහෙද යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා? මේ ව්ලොග් එක මං ඇත්තටම ගොඩාක් ආසාවෙන් කරන්න පටන් ගත්ත ව්ලොග් එකක්. ඒත් හරිම අවාසනාවන්ත විදිහට මට මේක හිතුවේවත් නැති විදිහට තමයි ඉවර කරන්න සිද්ධ වුණේ. ඒකට හේතුව තමයි ව්ලොග් එකේ මුලින්ම පෙන්නපු අර පුංචි ලස්සන උමේ මල් බලන්න තමයි අපි මේ හැමෝම ලෑස්ති වෙලා යන්න ඉන්නේ. ඉතින් අපේ යාළුවෝ ඔක්කොමත් එක්ක අපි මේ ගමන ප්ලෑන් කරේ ගොඩාක් ආසාවෙන්. ඉතින් ඉරිදා හැමෝටම නිවාඩු නිසා ඒ වගේම අපි ෆුකුෝකා යන්න හැමදේම ලෑස්ති කරගෙන සේරම ලෑස්ති වෙලා ඉදී එදා අපි හිතුවේවත් නැති දෙයක් වුණා. ඉතින් එහෙට හිම වැටුණා. ඒ වගේම තමයි එදා මාරම සීතලයි. අනිත් වැදගත්ම දේ තමයි මලුත් ගොඩාක් පිපිලා තිබ්බේ නෑ. ඇත්තටම මට ගොඩාක් අප්සෙට් මේ hina වෙලා හිටියට මොකද කියනවා නම් සාමාන්‍යයෙන් අපි ගමනක් ප්ලෑන් කරාදී ඒක ගැන හොඳටම හොයලා බලලා එහෙම තමයි යන්නේ හැමෝගෙම අහලා. ඒත් මෙතනදී අපිට සිද්ධ වුණේ හරිම වෙනස් දෙයක්. මොකද හැමෝම කිව්වේ මල් පිපිලා ඇති, පිපිලා තියෙයි මේ කාලෙ වෙදි පිපෙනවා කියලා. ඒත් වැඩේ කියන්නේ මල් හරිම පොඩ්ඩයි එදා පිපිලා තිබුණේ. ඉතින් මොනා කරන්නද, මම මේ පන්සලට කලින් ඇවිල්ලත් නැහැ. හැමෝම ගොඩක් ලස්සනට රෙකමන්ඩ් කරපු තැනක් තමයි මේ ජපන් පන්සලේ තියෙන මේ උමේ මල්වත්ත බලන්න යන්න කියන එක. ඉතින් මගේ යාළුවොත්, මගේ ජපානයේ ඉන්න යාළුවොත් මේ ගැන ගොඩාක් කිව්වා. ඉතින් ඔන්න කොහොම හරි අපි පන්සලට ආවා. හරිම සීතලයි එදා. ඉතින් අපි හිතුවේවත් නැති විදිහට ගොඩාක් සීතල වෙලා ඒ වගේම ටිකක් හවස් වෙද්දී හිම වැටෙන්නත් පටන් ගත්තා. ඉතින් ජපානයේ මේ අපි මේ ගිය පන්සල ගොඩාක් වැදගත් පන්සලක්. ඒ වගේම තමයි මෙතන සෙනග ගොඩාක් ඉන්නවා ඕනම වීකෙන්ඩ් එකක. එදා විතරක් නෙමෙයි ඕනම වෙලාවක සෙනග ගොඩාක් ඉන්නවා. ඉතින් මෙතන පොඩි ෆෙස්ටිවල් එකක් වගේ එකක් තිබ්බා. මං ජපානයේදී පළවෙනි වතාවට වඳුරෙක් දැක්කේ මෙතනදී. ඉතින් ලංකාවේදී නම් දැකලා තියෙනවා, මෙහෙ ඇවිල්ලා දැක්කේ නෑ. ඉතින් ඔන්න මේ උමේ මල් වලින් හදන පොඩි ටී එකකුත් අපිට හම්බුණා. ඉතින් ඒක සුප් එකක් වගේ. ඒකත් බීලා උණුවෙම අපි පන්සලේ පොඩ්ඩක් ඇවිද්දා. ඉතින් හතරම හරිම අප්සෙට්. පන්සල ලස්සනයි. අර මල් ටිකත් පිපිලා තිබ්බනම් මාරම ලස්සනයි. ඉතින් මොනවා කරන්නද, සමහර වෙලාවට අපේ ජීවිතේ නොහිතන දේවල් වෙනවා. ඒ කියන්නේ අපේ ප්ලෑන් එකෙන් පිට දේවල් වෙනවා සමහර අවස්ථාවලදී. මට එහෙම වුණේ මේ පළවෙනි වතාව. මං හිතන්නේ මං අපි ප්ලෑන් කරලා ගමනක් යද්දි මේ වගේ වැඩක් වුණා. ඉතින් මෙතනදී මට ගොඩක්ම අප්සෙට්. මේක මම තමයි ප්ලෑන් කරේ. ඉතින් හැමෝමත් එක්ක එකතු වෙලා ගොඩක් ආසාවෙන් මේ මල්වත්ත බලන්න යන්න හිටියේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම ඒකට ප්‍රශ්නයක් නැහැ. කවුරුත් ඒකට මොකද කිව්වේ නැහැ. ඉතින් මට ඔයගලන්ට කියන්න බැරිුණානේ මේ පන්සලේ නම මොකක්ද කියලා. අපි දැන් මේ ඉන්නේ දසයිෆුවල සසගුරි කියන ජපන් පන්සලේ. ඉතින් මම මේ පන්සලට කලින් ඇවිල්ලත් නැහැ, ඔයගලන්ට vlog එකක් කරලත් නැහැ. ඉතින් එළියේ ඉන්න බෑ, අතට මාර සීතලයි. ඉතින් ඒක නිසා අපි හිතුවා පන්සල ටිකක් ලොකු නිසා පන්සලේ තියෙන මියුසියම් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න. ඔන්න ඊට පස්සේ තමයි අපි චුට්ටක් විතර සීතල අඩු වෙගෙන වෙද්දි දවල් වෙද්දි එළියට ආවේ. ඇත්තටම ප්ලෑන් කරලා තිබ්බ කිසිම දෙයක් එදා කරගන්න හම්බුනේ නැහැ. vlog එක මේ තරම් පුංචි වෙන්නත් හේතුව ඒකම තමයි හේතුව. ඉතින් ඔන්න ඔය විදිහට අපි දවල් වරුව පන්සලේ ඉඳලා පන්සල වැඳගෙන ඊට පස්සේ පන්සලේ පොඩ්ඩක් ඇවිදලා දැන් ඔන්න අපි එළියට ආවා. ඉතින් දැන් අපි යන්නේ මේ හැමෝමත් එක්ක ලන්ච් එක ගන්න
අපි ෆුකුෝකාවත් අනිවාර්යයෙන්ම යන රෙස්ටුරන්ට් එක තමයි ඉචිකාරේක. ඉතින් අපි ඉචිකාරේකට තමයි ලන්ච් එක ගන්න ආවේ. ඉතින් එදා අපි ආවේ පෙබරවාරි මාසයේ අන්තිම ඉරිදා දවසේ. සාමාන්‍යයෙන් මන්ත් එන්ඩ් එකේ මේ වගේ ඉරිදා දවසක් සෙට් වුණොත් මේ රෙස්ටුරන්ට් එකේ ස්පෙෂල් බුෆේ එකක් තියෙනවා. ඒක ලංකාව විදියට හදලා තියෙන්නේ. ඉතින් අපි ඒකත් බලාගෙනම තමයි ආවේ. ඉතින් ඔයගලන්ට පේනවනේ දන්සල් පොලිමේ වගේ කට්ටිය බත් පොලිමේ ඉන්න බුෆේ එකෙන් කන්න. ඉතින් මේ විදිහට තමයි අපි ලන්ච් එක අරගත්තේ. ඔයගොල්ලෝ වෙඩින් එක දවසේ කැම වේද වීඩියෝ ගත්තද? සුනේ දැම්ම. පස්සයිද? සිතට සීමා සැබෑවේද මා පතන ආදරේ සයා වැටහේ තුමා. ඔන්න ඉතින් දවල් කෑමත් කාලා දැන් අපි හැමෝමත් එක්ක ආපහු ගෙදර යන තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ගෙදර යන පාරෙත් ගොඩාක් අපි ඉස්සරහට යද්දී ටික ටික හිම වැටෙන්න පටන් ගත්තා. ඉතින් එළිය මාරුම සීතලයි. ඉතින් මෙන්න මේ විදිහට තවත් එක ලස්සන දවසක් ගෙවිලා ඉවර වුණා. ඇත්තටම ලස්සනමයි කියන්නත් බෑ. මම මේ vlog එක edit කරේ චුට්ටක් විතර දුකින්. මොකද මම ගොඩක් ආසාවෙන් plan කරපු vlog එකක් මේක. ඉතින් මේ වගේ දවසුත් අපේ ජීවිතේට එනවා. ආයෙමත් ලස්සන දිග vlog එකකින් ඔයාලා ගාවට ඉක්මනින්ම එනවා. එතකන් හැමෝම පරිස්සමට සතුටින් ඉන්න.